සුදු වෙන ලස්සන වෙන්න ආසයට තමයි මේ වීඩියෝ එක. මේ තියෙන්නේ අපිට ගෙදරදිම හදාගෙන අපේ මුළු ඇඟටම පාවිච්චි කරන්න පුළුවන් විදිහේ බොඩි ලෝෂන් එකක්. අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මෙතන තියෙනවා අවශ්‍ය කරන ඉන්ග්‍රීඩියන්ට්ස් සහ අනිකුත් දේවල් ටික. මුලින්ම අපි ක්‍රීම් බේස් එක හදාගන්න ඕනි. ඒකට අපිට අවශ්‍ය වෙනවා ෂියා බටර්, E-wax, ඒත් එක්කම ස්ටෙරික් ඇසිඩ් එක, ඔයිල් වර්ග. මුලින්ම මේ වගේ පිරිසිදු වීදුරු බෝල් එකක් අරගන්න. මම මේකට මුලින්ම එකතු කරනවා E-wax එක. විශේෂයෙන්ම කියන්න ඕනි මේ වෙලාවේදී අපි මේ දේවල් හරියට මැනලා ඒ ප්‍රමාණය අනිවාර්යයෙන්ම ගන්න ඕන. දැන් මම එකතු කරන්නේ ස්ටෙරික් ඇසිඩ් එක. මේ ස්ටෙරික් ඇසිඩ් එකෙන් තමයි ක්‍රීම් එකේ ක්‍රීමි ගතිය රඳා පවතින්නේ. ඒත් එක්කම එකතු කරනවා ෂියා බටර් එක. මෙතනදී ඔයාලට ෂියා බටර් වෙනුවට ඇවෝකාඩෝ බටර් එක එහෙමත් නැත්නම් කොකෝ බටර්, මැංගෝ බටර් වගේ ඕනම බටර් එකක් එකතු කරගන්න පුළුවන්. දැන් මම එකතු කරන්න යන්නේ ඔයිල් එක. මේ වෙලාවේදී මම එකතු කරගත්තේ මෙන්න මේ පිරිසිදු පොල් තෙල් එක. ඕගොල්ලන්ට මේ වෙලාවේදී ඔලිව් ඔයිල්, එහෙමත් නැත්නම් ආමන්ඩ් ඔයිල්, සන්ෆ්ලවර් ඔයිල් වගේ ඕනම ඔයිල් එකක් ස්කින් එකට ගැලපෙන විදිහට තෝරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මේ ප්‍රමාණය මැනලා තමයි ගන්න ඕන. මේ තියෙන්නේ අපේ ක්‍රීම් බේස් එක හදාගන්න ඉන්ග්‍රීඩියන්ට්ස් ටික එකතු වුණාට පස්සේ අපිට පේන විදිය. දැන් මම මේක ඩබල් බොයිල් කරගන්න තමයි යන්නේ. මේ තියෙන්නේ හොඳට නටන උණු වතුර එකක තියලා ඩබල් බොයිල් කරගන්න ලෑස්ති කරගත්ත අපේ මිශ්‍රණය. ඉතින් මේක හොඳට මික්ස් කරන ගමන් ඩබල් බොයිල් වෙන්න දෙන්න ඕන. මේ තියෙන විනාඩි කිහිපයකට පස්සේ ඩබල් බොයිල් වුණ අපේ ක්‍රීම් බේස් එක. ඉතින් මේක හොඳට මික්ස් කරගන්න ගමන් අපි ඊළඟට කරන්න ඕනි DI water එකතු කරගන්න එක. මෙතනදී අපිට සාමාන්‍ය වතුර එකතු කරගන්න බෑ. අපි ක්‍රීම් එකක් හදනකොට පාවිච්චි කරන්නේ DI water. ඒකත් අනිවාර්යයෙන්ම අවශ්‍ය ප්‍රමාණයට මැනලා අරගෙන ටික ටික එකතු කරගන්න ගමන් හොඳට මික්ස් කරගන්න. වතුර ඔක්කොම එකපාර එකතු කරන්න එපා. ටික ටික තමයි එකතු කරගන්න ඕනේ. මේ තියෙන විනාඩි කිහිපයකට පස්සේ අපේ ක්‍රීම් බේස් එක අපිට පේන විදිය හරි ලස්සනට ඇවිල්ලා තියෙනවා මේ වෙලාවේදී. ඊට පස්සේ තමයි අපිට ඉන්ග්‍රීඩියන්ට්ස් ඇඩ් කරගන්න පුළුවන්. මම මුලින්ම එකතු කරනවා ඇලෝ වෙරා ජෙල් එක. මේ තියෙන ඔරිජිනල් වැස්ලින්. වැස්ලින් අපේ ස්කින් එකට ගොඩාක් හොඳයි. ඒත් එක්කම මම එකතු කරනවා ආමන්ඩ් ඔයිල්, විටමින් E එකතු කරගන්නවා. ඔයගොල්ලන්ට කැමති විදියට මේ වෙලාවේදී අවශ්‍ය ඔයිල් එකක් එකතු කරගන්න පුළුවන්. ග්ලිසරින් අනිවාර්යයෙන්ම එකතු කරගන්න. ඒත් එක්කම නීම් ඔයිල් එකතු කරගන්නවා. මේ මම එකතු කරගන්නේ මල්බෙරි එක්ස්ට්‍රැක්ට් එක. ඒත් එක්කම මම මෙතන වැල්මී එක්ස්ට්‍රැක්ට් එකත් එකතු කරගන්නවා. ක්‍රීම් එකට අවශ්‍ය සුවඳ ගන්න ඕන නිසා ෆ්‍රේග්‍රන්ස් එකක් එකතු කරගන්න. ප්‍රසර්වේටිව් අනිවාර්යයෙන්ම එකතු කරගන්න ඕනේ කල් තබා ගැනීමේ ඉන්ග්‍රීඩියන්ට් එකක් විදියට. ඒත් එක්කම මම කොලජන් එකතු කරගන්නවා. කොජික් ඇසිඩ් එකත් අනිවාර්යයෙන්ම එකතු කරගන්නවා. ඔයාලට විටමින් C වගේ දේවලුත් එකතු කරගන්න පුළුවන්. මේ තියෙන්නේ ඇල්පා බියුටින්. ඒත් එක්කම මෙතිල් පැරබනුත් මම එකතු කරගන්නවා කල් තබා ගැනීමේ ඉන්ග්‍රීඩියන්ට් එකක් විදියට. මෙතනදී මම එකතු කරන්නේ නයසිනමයිඩ්. මේ මම එකතු කරගන්නේ ග්ලූටතයෝන්. ඉතින් ඔයාලට මෙන්න මේ විදිහට පාට හදා ගන්න කලරින් එකක් එකතු කරගන්න පුළුවන්. මේ තියෙන්නේ ඔක්කොම මික්ස් වුණාට පස්සේ අපිට ක්‍රීම් එක හැදිලා තියෙන විදිය. හරිම ලස්සනයි මේ වෙලාවේ ක්‍රීම් එක. ඉතින් ඔයාලට මෙහෙම හදාගන්න ක්‍රීම් එක පිරිසිදු වීදුරු ජාර් එකකට දාලා පාවිච්චි කරගන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක බලලා ඔයගොල්ලෝ මොනවා හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් ගිහින් එන්නම්.